සුබ දවසක් යාළුවනේ. අවුරුද්දෙන් පහුවෙලා නේද ගොඩ දවසකින් ඔයාලට වීඩියෝ එකක් ගේන්න හිතුවා. YouTube එකේ වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඔයාලා වෙනුවෙන් ගොඩ දවසකින් ගොඩක් කට්ටිය කෝල් කරනවා, මැසේජ් කරනවා, thank you කියනවා. ඇත්තටම ගොඩක් ස්තුතියි ඔයාලට. බලන කට්ටියටත් මටත් ඇත්තටම සතුටුයි එහෙම කතා කරනකොට කවුරු හරි බලලා මං කියන දෙයකින් කවුරු හරි දෙයක් ඉගෙන ගන්නවා නම් ඒක ඇත්තටම very happy. ගොඩක් සතුටුයි. මම අද කතා කරන්න හිතුවේ වෙනස් මාතෘකාවක්. ඒ කියන්නේ අපි මේ මැනික් බිස්නස් කරනවා නම් ඒ කියන්නේ අපි ගේමක් ගහන්න පොඩි දැනගෙන ලොකු දැනකට යන්න try කරනවා නම් මේ බිස්නස් එකේ හැමදාම අපි chance හොයන්න ඕනේ. අපිට යන්න පුළුවන් පැති හොයන්න ඕනේ. හැමෝම කරන එකම දේ කරලා අපිට යන්න අමාරුයි. අපිට ලොකු ගලක් ගන්න එකපාරට මුදල් නැත්තම් අපි ලොකු ගලක් ගන්න තැනට අපි වෙනකන් අපි වර්ධනය වෙන්න ඕනේ. නැත්තම් අපි ගමනක් යන්න ඕනේ. ඒකට අපි මම හැමදාම කතා කරන්නේ ඒකට කරන්න පුළුවන් පැති තමයි. ඒ කියන්නේ මම පිංක් සපය වත්මරාග කරන හැටි කියලා ඇති, කටු ගල් අරන් ඒවා හොඳ ගල් කරන හැටි කියලා ඇති. ඒ වගේ එක පොඩි දලන් අරන් කොහොමද ගේමක් ගහන්නේ එහෙම කියලාදී දැන් ඔය කියන්නේ මම කතා කරලා තියෙන දැන් ඔය ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා දාලා තියෙනවා පොඩි ගල් කටු ගල් වැඩක් නැහැ මේව මොකවක් කරන්න බෑ. එහෙම මම දැකලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම එහෙම නෑ. මේ බිස්නස් එක ඒ දන්නේ නැතිකම. මේ බිස්නස් එකේ මහ පොළොවෙන් හම්බෙන්නේ මැනික් ඒවා කටු විදියට හම්බුණත් ඒවටත් ඒ කියන්නේ ඒවා ගන්න අපි ඉස්සාම සුළු මුදලකට නෑ. අත් වශයෙන්ම කියනවා ලොට් එක ගන්න. රුපියල් 10000කට ඔයාලා ගත්තා කියලා හිතන්න පොඩි දලන් ලොට් එකක්. සාමාන්‍යයෙන් හිතන්න ගල් 20ක් 30ක් තියෙන්න පුළුවන්. කැරට් එක කැපෙන තනි ගල් කැල්ලක් එක ගලක් තිබ්බනම් අපිට රුපියල් 10000කට ගන්න බෑනේ. නිලුණත් රතු උනත් අපිට ගන්න බෑනේ. පුස්පරාග් උනත් ගන්න බෑ. හරියට පාට තිබිලා කැරට් එක කැපෙන හොඳ ගලන්න අපිට රුපියල් 10000කට ගන්න බෑ තනි. එතකොට ගල් ගොඩක් අපිට මේ ප්‍රමාණයට දෙන්න. එතකොට කියන අඩු මිලක් ඒවට ගන්න. එතකොට මේ දෙන මිලට ඒක වටිනවා. ඒක විශේෂීකරණය කළා මේ ඊට වඩා මිලකට විකුණන්න තත්ත්වයට ගේන්න අපි දැනගන්න ඕනේ. මොනවා හරි අයික්ලින් කපලා හරි මූලට වැඩ කරලා හරි ලස්සනට ගල් පිරිසිදු කරලා ෂේප් කරලා එහෙම හරි ඒක අපි ක්‍රමයක් හොයාගන්න ඕනේ. හරි මම ඒ ගැන වැඩි දුරට අද කතා කරන්නේ නැහැ. මම කලින් කතා කරලා තියෙනවා. මම අද ඇත්තටම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ ස්පිනර් කිරින්චි පුච්චන්න පුළුවන්ද කියලා ගොඩක් කට්ටිය අහනවා. ඔව් ඇත්තටම කිරින්චි පුච්චන්න පුළුවන්. බිස්නස් එකේ සැඟ වෙලා තියෙන පිරිසක් විතරක් ලාභ ගන්න කියන්නේ හරිම අඩු මිලට යන ගලක් තමයි කළු කිරින්චිය කියන එක. පාට තියෙන පිටට එළියේ තියෙන ස්පිනල් නැත්තම් කිරින්චිය ලොකු මිලකට මාකට් එකේ අරගෙන වුණාට ඇත්තටම කළු කිරින්චිය විකුණ ගන්න බැරි තරම් ලොට් වලට ඉතාලම අඩු මිලට යන්නේ. එන්නේ වගේ ගල් අරන් වැඩි ලාභයක් chance එකක් හොයන්න පුළුවන්. කිරින්චි පුච්චන්න පුළුවන්. කිරින්චි පුච්චන්න පුළුවන් quality කීපයක් තියෙනවා. එහෙම අඩුවට අරන් අපිට කිරින්චියක් පුච්ච ගත්තොත් ඇත්තටම අපිට වැඩි මිලකට විකුණ ගන්න පුළුවන්. ගොඩක් කට්ටිය අහලා තිබුණා ස්පිනල් පුච්චන්න පුළුවන්ද කියලා. මේක ඒ කියන්නේ අර තාම මාකට් එකේ එළියට ඇවිල්ලා නැති දෙයක් තමයි. එහෙන් මෙහෙන් සකුසුකුවේ කවුරුත් හොරාට කරන දෙයක් තමයි කිරින්චි පුච්චන එක. කිරින්චි පුච්චන්න පුළුවන්. මම දන්නේ නැහැ විද්‍යාත්මක පසුබිම කොහොමද කියලා. විද්‍යාත්මක පැත්ත මම දන්නේ නැහැ. නමුත් කිරින්චි පුච්චන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නේ මම පුච්චලා මට ගල් එළිය ආවා. කිරින්චි වල පිටට එළිය ආවා. කිරින්චි පුච්චන්න පුළුවන්. ඒක දැන් මමත් කරගෙන යන වැඩක්. කිරින්චි වල ඇත්තටම පුච්චන්න පුළුවන් quality කීපයක් තියෙනවා. ඒවා කියනවා නම් ගෙවුඩ තියෙන කිරින්චි. ඔයාලට හම්බෙලා ඇති නිකන් ඔය හොටු කිරින්චි කියලා අහකට දාන කිරින්චි කොට්ටාසක් තියෙනවා. පතල් කපන අය නම් පතල් වලින් ගොඩක් වෙලාවට රිජෙක්ට් කරනවා. කියන්නේ හොටු කිරින්චි කියලා අහක් කරන දලම් බෝතලේ ඉතුරු වෙන ගල් වර්ගයක් ගැන ඔයාලා අහලා තියෙනවා. හොටු කිරින්චි නැත්තම් ගෙවුඩ තියෙන කිරින්චි. ඒවා පුච්චන්න පුළුවන්. ඒවා කළු වුණාට ඒවා පිට්ටුවට පස්සේ ගෙවුඩ ටික පිච්චිලා පිටට එළිය එනවා ගලේ. තව පර්පලිස් ඒ කියන්නේ කිරින්චි එක කප් කිරින්චි එක පොඩි හව පර්පලිස් ගතියක් තියෙනවා. නැත්නම් රත් ගුණයක් වගේ තියෙනවා නම් ඒ ගල පිච්චෙනවා. අපි උච්චලා බලුවා ඒ ගල පිච්චෙනවා. ඒ ගල මුදින් පිටට එළිය එනවා. ගොඩක් වෙලාවට නිල් තමයි පිච්චෙන්නේ යාළුවනේ. එතකොට ගල රතු පැන්සි වර්ණ නැත්නම් පින්ක් රතු කිරින්චියක් බවට තමයි මේ පත් වෙන්නේ. කියන්නේ රත් ගුණේ තියෙන නිල් කිරින්චියක් වුණත් කළු එකක් පිච්චුවට පස්සේ අපිට ගන්න පුළුවන් වෙන්නේ රෝස පාට නැත්නම් රතු කිරින්චිය පින්ක් කලර්. රතුම කියන්න බෑ පින්ක් කලර් කිරින්චියක් තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. කිරින්චි ඒ විදිහට දැන්
කිරින්චි පුච්චන්න පුළුවන් කියලා ඇත්තටම ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඒ හින්දා ඒ වගේ කිරින්චි බොහොම අඩු මිලට දෙනවා. ගන්න ව්‍යාපාරිකයෝ ගොඩක් වෙලාවට ඔය බේරුවල පැත්තින් අපේ මුස්ලිම් ව්‍යාපාරිකයෝ ගොඩක් එකතු කරනවා. එයාලා හීට් ට්‍රීට්මන්ට් කරලා ඊට පස්සේ ඒවෙන් ලාභ ලබනවා. රත්නපුරෙත් ඉන්නවා. ඉතින් හැම තැනම ඉන්නවා ඒවා කරන අය. ඔයාලටත් මං කියන්නේ කිරින්චි පුච්චන්නේ කොහෙන්ද කියලා මෙහෙමයි කියලා හොඳ තැනක් මම ඔයාලට කියන්නේ මට තැන් රෙකමන්ඩ් කරන්න බෑ. ඔයාලා බිස්නස් එකේ ඉන්නවා නම් ඔයාලට කිරින්චි පුච්චන්න ඕන නම් නිමිතිගල වුණත් රත්නපුරේ වුණත් හැරණියාව වුණත් හැලියගොඩ වුණත් මේ ඕනම මාකට් එකක පොඩ්ඩක් ඇවිදලා කරලා ඒ ගැන පොඩ්ඩක් හොයලා බලුවොත් ඔයාලට ඒවට අදාළ තැන් හොයාගන්න පුළුවන්. නැත්තම් ඇත්ත වශයෙන්ම කියනවා නම් කිරින්චි ස්පිනල් පුච්චන්න නැත්තම් හීට් ට්‍රීට්මන්ට් එකට ලක් කරන්න උපකරණයක් අපිට නිවසේදීම හදාගන්නත් පුළුවන්. මම ඒ ගැන ඉස්සරහට ඔයාලට වීඩියෝ එකක් ගේනවා. ඒක කොහොමද හදාගන්නේ කියලා. ඇත්තටම පෞද්ගලිකව මම එකක් හදාගෙන තියෙනවා. වැඩේ සාර්ථකයි යාළුවනේ. මාත් ඒ කියන්නේ පළවෙනි පාරට තමයි මගේ තියෙන දැනුමත් යොදාගෙන ඒ පොඩක් හිතලා කොහොමද මේක වෙන්නේ කියලා තේරුම් ගත්ත විදිහට දෙයක් නිර්මාණය කරා. ඇත්තටම සාර්ථකයි උපකරණය. මම ඔයාලට ඒක අපි ඒකේ හීට් ට්‍රීට්මන්ට් කරන්නේ පොල් කටු අඟුරු ආධාරයෙන්. ඒ කියන්නේ නැත්නම් අපේ ලංකාවේ ක්‍රමයට තමයි අපි ඒක කරන්නේ. මම ඒ කොහොමද කියලා ඒ උපකරණය හදාගන්න හැටි ඔයාලට ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්. ඔයාලා එතකොට ඒක හදාගෙන try කරන්න. ඒකෙන් ඔයාලට ස්පිනල් සර්කන් ඒ වගේ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 1200 දක්වා වගේ හීට් ට්‍රීට්මන්ට් එක ලක් කරන්න පුළුවන් ගල් ඔක්කොම හීට් කරන්න පුළුවන්. ස්පිනල් පුච්චනකොට යම්කිසි ගලෙන් ගලට යම්කිසි වෙලාවල් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ඔයාලා හීට් කරන්න දෙන තැන කෙනා දන්නවා අනිවාර්යෙන්. එහෙම නැතුව පොඩ්ඩක් ගැටලු ආවොත් බැරි වෙලා හරි කෝල් එකක් දෙන්න ගලේ වීඩියෝ එකක් දාන්න පොඩ්ඩක් බලලා එතකොට අදහසක් දෙන්නම් කොහොමද කොච්චර වෙලාවක් කරන්න වෙයිද කියලා. try කරලා බලන්න යාළුවනේ. අඩුවට දෙන්න එපා. ගොඩක් ඒ කියන්නේ chance මග ඇරෙනවා. කළු කිරින්චි ටික අඩුවට දෙන්න එපා. කිරින්චි පුච්චන්න පුළුවන්. try කරන්න. එහෙනම් ඒකෙන් කවුරු හරි දෙයක් ගාලා ගේමක් ගහනවා නම් ඇත්තටම මට ගොඩක් සතුටුයි. මේක අලුත් අපේ යාළුවෝ හිතට ගන්න කිරින්චි පුච්චන්න පුළුවන් කළු කිරින්චි දෙන්න එපා අඩුවට. ඒවා එළිය කරන්න පුළුවන්. ඒක ලංකාවේ ක්‍රමයට කරන්නේ කොහොමද කියලා මම ඉස්සරහට ඔයාලට වීඩියෝ එකකින් ගේන්නම්. ඒ උපකරණය හදාගන්නේ කොහොමද කියලා කියන්නම්. නැත්තම් ඔයාලා මාකට් වලට ගිහින් හොයලා බලන්න ඒක ඔයාලට කරුණු හොයාගන්න පුළුවන්. කිරින්චි පුච්චන්න පුළුවන් යාළුවනේ. මට ඕක තමයි අද කියන්න ඕනේ. එහෙනම් ඔයාලා අපි ආයෙත් දවසක මම මොන හරි මෙහෙම අදහසක් දෙන්න ඔයාලට වීඩියෝ එකක් ගේන්නම් පුළුවන් වෙලාවට. එතකන් ඔයාලට සුබ දවසක් යාළුවනේ. ජය වේවා.